හොඳයි දීලා තියෙන්නේ. Sam, Aha. 110. Oh! Hi guys. හෝ මේ ඔය විදිහට වීඩියෝ පටන් ගන්නවා කියලා මිනිස්සු මේ හැමෝම මොක් කරනවා ට්‍රැවල් වීඩියෝ කරන කට්ටිය. ඒකින්ද වෙන විදිහකට ඔය වීඩියෝ එක පටන් ගමු බලන්න. Okay. Hey Coochie Poochies. අන්න මරු. ඔන්න ඉතින් අද අපි යනවා all inclusive vacation එකකට. අපි ඉතින් තෝරගත්තේ US වල පල්ලෙහා තියෙන පොඩි islands වගේක් තියෙනවා. ඉතින් අපි තෝරගත්තා Dominican Republic මේ vacation එකට. Let's come with us Kuchi Puchis. භයියා ප්‍රින්සිපේ වෙනම විස්තරයක් තියෙනවා විස්තරේ හෙට කියමු මේක. දැන් මොකද කණ්ඩ යන්න තියෙනවා තැන නම් ලස්සනයි හැබැයි සුවඳයි රූම් එක මරු. දෙන්නෙකුට වැඩි නේ. මේකේ සූට් එකක් තියෙනවට ෆ්ලයි කරලා all inclusive vacation එකකට යනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ගොඩක් කලින් හොටෙල් එකට යන එක. මොකද මේ වෙද්දී අපිට හොඳටම මහන්සි හොඳටම බඩගිනි. අපි රෙසර්වේෂන් එකක් දාලා තිබ්බා. මේ කෑමත් හරිම රසයි. එනකොට අපි හරිම මහන්සි වෙලා තිබ්බේ මේ පොයින්ට් එකේදී. හොඳයි දීලා තියෙන්නේ. all inclusive කියන්නේ ඉතින් I think කෑමක් තමයි. උදේ ඉඳලා පටන් ගන්න වෙලාවේ කණ්ඩ තමයි තියෙන්නේ. මේකේ කෑම ඉතින් එක විදිහ ස්ටයිල් වල තියෙනවා. හැබැයි ගොඩාක් ඉතින් එයාලගේ සිග්නේචර් ඩිෂස් ඔය නිකන් කෝන් බ්‍රෙඩ් එතකොට ගොඩක් මීට් ඩිෂස් ඒ වගේ ඒවා තියෙනවා. හැබැයි ඇමරිකන් ඒවත් තියෙනවා. මේ පැත්තේ සෝස් පාටයි මොකක් හරි. බෆට් ස්ප්‍රෙඩ් එක ඉතින් ගොඩක් තියෙනවා. මේ ඉතින් පේස්ට්‍රි සෙක්ෂන් එක, සීරියල් සෙක්ෂන් එක, එතකොට ඩෙසර්ට් සෙක්ෂන් එක, පෑන් කේක්ස් ඕන දෙයක් අර ස්වීට් වලට කන්න කැමති නම් එහෙමයි, ෆෘට් කන්න කැමති නම් එහෙමයි. ඉතින් එක වෙරයිටිස් වලට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන්. ඉතින් එහෙම කියලා ඉතින් ඔක්කොම කන්නත් බෑ ඉතින්. කෑව වගේ නෙමෙයි නෝනාවරුනි මහත්තයෝනේ කාපු ටික පුච්චලා දාන්නත් විදිහක් හොයාගන්න වෙනවා. මේ ඉතින් අපි ඒ කාපු ටික පුච්චලා දාන්න තෝරගත්ත විදිහ. ඉතින් මේ රිසෝට් වල ඔයාලට එක ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. මොකද එකම තැනකට වෙලා කාලා ඉතින් ඉන්න බැහැනේ. ඉතින් පොඩ්ඩක් මොන හරි ඇඟ ඇක්ටිව් වෙන විදිය දෙයක් කරන්න පුළුවන්. ජිම් එකක් තියෙනවා. එතකොට මෙයාලා ඩේලි ඇක්ටිවිටීස් කරනවා. එහෙම නැත්නම් බීච් එක තියෙනවා. ස්විමින් කරන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ රිසෝට් එකේ ගොඩක් වේරියේෂන්ස් තිබ්බා. එයාලගේ දවසට කරන ඇක්ටිවිටීස් වලට and ඒවා ගොඩක් ෆන්. ඔයාලා පනල්ලේ සුදු අය තරඟයකටත් ගියා. ඔන්න බලන්න ඊළඟට. Mati, un applauso. Sam, Aha. 110. Oh! 110. Me quemas con tu fuego, me quemas poco a poco, y tú no vas a parar.
ඩොමිනිකන් රිපබ්ලික් වගේ රටකට යනවා නම් ඔයා රිසෝට් එක ඇතුලේ තියෙන ඇක්ටිවිටීස් වල ඉන්න එක ගොඩක් සේෆ්. හැබැයි එළියත් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රිසෝට් එකේ ගොඩක් જાති ඇක්ටිවිටීස් තිබ්බා. මේක white themed party එකක්, ඒක beach party එකක්, and the vibes are so good. Come on, everybody, don't be shy, come on. Everybody, this guy is getting married. ¿Dónde están las chicas mías? ¿Dónde están las muchachas mías? Madeline, Madeline. Are you sure? Oh, there we go. Come on. ඕල් ඉන්ක්ලූසිව් කිව්වහම ඉතින් කෑම විතරක් නෙවෙයි බීමත් ෆ්‍රී. හැබැයි එහෙම කියලා බේබද්දු වගේ බොන්න එපා. පිළිවෙලකට බොන්න. මෙතන මේ පූල් එකේ පූල් සයිඩ් බාර් එකක් තියෙනවා. ඕන දෙයක් හදලා දෙනවා කිව්වට පස්සේ. කළු බලන්න අපේ සන්කිස්ට් කළු බලල්ලු දෙන්නෙක් සන්කිස්ට් Legacy? Anniversary, this is for your anniversary. මොකද මේ අවස්ථාවේදී මොකද්ද ඔයාට ඕකේ මූණට එනවා අයියෙක් හරි Dominican Republic ආව drive කරන්න නම් යන්න එපා. ලංකාවට හපක්. නෑ ලංකාවේ drive කරලා තියෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ආ නේ. ලංකාව හොඳයි ලංකාවට වඩා ටිකක් හොඳයි driving lane වල යනවනේ at least. ඕකේ. lane වල යනවා මිනිස්සු. හැබැයි signal එහෙම දාලා නිකන් යනවා. මූණට තියලා එනවා. ෆෝන් ගහනවා. හෝන් ගහනවා. හරි අමාරු නා හෝන් ගණන් ගන්න එපා කියන්න. දැන් දැන් පොඩ්ඩක් පුදුයි වගේ. පුළුවන් නේද? ඒක එකපාරක් ගියාම එහෙම තමයි. ලංකාවේ drive කරලා තියෙන කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ. US drive කරන අයට නම් චුට්ටක් අමාරු වෙයි නේද කියන්නේ. බයිසිකල් එක. ඔව් අර මේ කොහෙන්ද දකුණෙන් ඉස්සර කරනවා නේද? ඒකයි ප්‍රශ්නේ. US 11 පැත්තමයි යලවන්නේ. ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එකට යන්න පුළුවන්. ඔව් ඉන්ටර්නැෂනල් ලයිසන්ස් එකක් ගන්න අවශ්‍යතාවයක් නෑව බැලුවේවත් නැහැ. අංකල් කෙනෙක් ඇවිල්ලා කාර් එක වනවත්තලා තියෙද්දි කැඩිච්ච වයිපර් එකකින් වීදුර පිහදා. හරිද අපි කිව්වේ නෑ. ලයිට් එක නැවතුන ටික. ඔයාලා කැමති නම් මේ ඩොලර් එකේව ගේන්න නේද ටිප් කරන්න. මේ මිනිස්සු ඇත්තටම එහෙම ටිප් කරාට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම දෙයක් කරනවා. සර්විස් එකක් ප්‍රොවයිඩ් කරනවා. හිඟා කන්න නැහැ. මිනිස්සු මොනවා හරි කරනවා ඉතින්. හොරු ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඉතින් හොටල් සෝන් එක සේෆ් නේ. පාට හරහට වාහන දාන්න පුළුවන් මෙන්න මේ වගේ. කොහොම කල්පනාවෙන් යන්න ඕනේ. මේ වෙලාවට ඉච්ච ප්‍රශ්නයක් නෑ. හවස වැඩි.
හවස වැඩි මට හිතෙනවා මේ ට්‍රැෆික් එක. එන ගමනක් උදේම එන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න.